ආයුබෝවන් ප්‍රොෆෙෂනල් මිනරල් ස්කෑන YouTube නාලිකාව වෙනුවෙන් අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට පෙන්වන්නේ ස්කෑනර් යන්ත්‍ර භාවිතයෙන් නිවැරදිව ඉල්ලම් හඳුනා ගන්නා ආකාරයයි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා චීනයේ අයිදු සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ADMT 100K GX වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයත් තුර්කියේ ඇසුවා සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රෝටෝන් එලික් RB M5 වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයත් භාවිතා කර ඉල්ලම් හඳුනා ගැනීම සිදු කරනු ලබනවා. ඔබට අපගේ සේවාව ලබා ගැනීමේදී වැදගත්ම කරුණු දෙකක් කිව්වොත් එකක් තමයි අපි තමයි අයිදු සමාගමේ සහ ඇසුවා සමාගමෙහි අලෙවි නියෝජිතය ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ. අනිත් එක තමයි මෙම සමාගම් දෙකටම ලංකාවෙන් ගිහිල්ලා නිසි පුහුණුවක් ලබලා මෙම සේවාව ලබා දෙන එකම සමාගම අපගේ සමාගම පමණයි. අපි දැන් ඉල්ලම් කැනීම සඳහා සුදුසු භූමිය තෝරාගෙන අවසන්. අපි දැන් බලමු අපි තෝරා දුන් භූමිය කැනීම් සිදු කරාට පස්සේ කොහොමද එම භූමිය තිබුණේ කියලා සහ ඔවුන්ගේ අදහස්. මේ ටිකේන අපි ස්කෑන් ටික කරගෙන ඇවිල්ලා කොතනද අපි ඩබල් කුණ්‍ය ටික ගෙහුවේ? හරි. 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 මොකල කිව්වේ? අපි හොඳයි කියලා වෙන්නපු ටික. හරි. ඔයාලට එතකොට දැන් මෙච්චර කාලයක් පතල් කරපු අත්දැකීම් එක්කයි අපි දීපු රිසල්ට් එක ගැන මොකද්ද කියන්න ඕන? හොඳයි අතට හරි වෙනසක් නැහැනේ. හරියටම ඒක මැදි වෙන තමයි කැපුවේ. මේ පොතුව මේ වල සම්පූර්ණ හදලා කරේ. ඒක මැදි වෙන්නේ ඩබල් කුණ්‍ය මැදි වෙන්නේ. හරියට මේ මැද්දෙන් බලපුවාම ඒ හරියටම ස්කෑන් කරනම තමයි මේ දැන් මේකෙන් ඇත්තටම ඔයාලට හිතෙන්නේ මොකද මුළු ඉඩමම කප දගලනවට වඩා අඩු කාලෙකින් පුළුවන් කියලා අවබෝධයක් ආවද? ඔව්. ඒ කියන්නේ සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා හිතනවා. බොහොම ස්තුතියි. 19ක් විතර වගේ මේ පැත්තේ තිල්ලන්නේ කියලා ඇහුවා අත්පත් හවරයක් කියලා මේ පැත්තේ. ඒක හොඳයි. ඔව් මේ පැත්තට ඇහුවා. සාමාන්‍ය බල තමයි ගත්තේ. අතිනුත් අඩි 3කට වැඩි ගත්තා එහා පැත්තට. අඩි 3මාරක් විතර වගේ අර පැත්ත ඉවුරට. ඔව්. ඒක ගත්තා අඩි 3මාරක් විතර වගේ. ඒක ඉවර වෙලා නෙමෙයි නැවැත්තුවේ මේ යන්න අමාරු නිසා. ඔව් යන්න අමාරු නිසා එතනින් එහාට යන්න බෑනේ. අඩි 4ක්. එහෙමනම් මේකත් පාත් කරලා තමයි අර වන්න කියන්නේ. අපි කියපු විදිහටම අර මේ අපි නෑ කියපු පැත්තේ ඉල්ලම තිබුණේ නෑනේ. මේ මෙතන දැන් මේ පැත්තේ මෙතන මු කූණේ අල්ලන්න එපා කියලා කිව්වනේ. ඔව්. ඒ කූණේ හරියටම එතන පාරු උඩටමයි තියෙන්නේ. එතන ඉල්ලමක් නෑනේ. මේ මෙතන හරියටම මේ කුණ්ඩි විදිහට මේක පාරු කුණ්ඩි මෙතන. ඔන්න ඔහොම බෑවම තියෙන්නේ. ඒ හරියටම මේ එතන මේ ඉල්ලන් ඇත්තෙම නෑ. එතන පාරුමයි දීපේ. ඒ පාරු කුණ්ඩි දීපා. ඒ කියන්නේ අපි දීපු රිසල්ට් එක 100%ක්ම ඉල්ලම හරියි. සිද්ධ විදිහට හරි. පොඩි දිනන කියලා නේ. ඒ විදිහට තමයි. අර අන්තිමට කූණ්‍ය දෙක ගහපු තැන විතරක් වල වගේ බහලා තිබ්බනේ. එතන තමයි සාමාන්‍ය ඔන්නම ප්‍රතිතර ප්‍රමාණය වලේ තමයි ඉල්ලන් ටික දුන්නේ. ඊට මේක කාණු දිගේ මෙහෙම ආවා. අර අතරත් ඒක දීපා. ඊට අතන කිව්වනේ මේ අතන ඉල්ලම් පාරක් යන්න පුළුවන් කියලා නේද? ඒකෙන් ඒ ඉල්ලම් ටික තියෙනවා කියලා තමයි යට. ඒ විදිහටම තියෙනවනේ. මෙන්න මේක ඉන්නේ කියලා වගේ. අතන ගහපු කූණ්‍යට කෙලින් හරිනේ එතකොට නේද? අර ගහ ළඟ තියෙන එක. ඔව් ඔව්. ඒකට හරි.
වැඩි ප්‍රමාණය මේ අධික ලෙස විඩාවටපත් වෙලා හිටපු හින්දා පොඩි දෙහි කෝපයක මිහිරි රස විඳලා මහන්සි ඇරලා තමයි අපි ආයෙත් වැඩ පටන් ගත්තේ. මේ වෙනකොට අපි පෙන්නලා දුන්න භූමිය කැණීම් කරලා ඉල්ලන් ටික ගොඩ දාලා ඉවරයි. දැන් අපි ලෑස්ති වෙන්නේ ඉල්ලන් ටික හොදලා බලන්න. මේ ඉන්නේ කාගේත් හිතවතා වෙච්ච මාමා. ඌට කවුරුත් කියන්නේ ආදරේට මාමා කියලා. අපි ඉතින් අපේ රාජකාරියෙන් එහා ගිහිල්ලා අපිට දෙන්න පුළුවන් සහයෝගයත් අපි එයාලට දුන්නා. මාමා ඉතින් කොහොමත් කාටවත් උදව් කරගෙන ඉන්න කෙනානේ. ඔන්න අපි ඉල්ලන් ටිකත් හොදනවා. දැන් නම් ඉතින් හොතටම මහන්සි බඩත් ගිනි. මේ වෙනකොට අපේ කෑම ලෑස්ති වෙයිගෙන තිබුණ නිසා ඔන්න අපි කෑමටත් ආවා. වාඩි එක කෑම කියන්නේ ඉතින් ආයි කියන්න ඕන නෑනේ. ඒක ඉතින් වෙනමම රසක්. කාලා බීලා ඉවරලා ඔන්න ඉතින් අපි ආයෙත් වැඩ පටන් ගත්තා. දැන් වැඩ ඉවරයි. දැන් තියෙන්නේ නාඹුව බලන්න. රයිසිය දාලා හොදලා ඉවර වෙලා කැට ටික ගඟට ගෙනහිල්ලා වට්ටිය කරකවලා නාම්බුවත් බලන්න ගත්තා. පතල කරන මහතුරුන්ගේ ෆීඩ්බැක් ටිකයි මිනි කැට ටිකයි අපි ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙමු. මේ වගේ වගකීමක් ඇතුව ඔයාලගේ පතලත් අපලවා පරීක්ෂා කරගන්න කැමති නම් කතා කරන්න අපට. ප්‍රොෆෙෂනල් මිනරලිස්ට් කියන අපි ඔබේ ඉඩමත් ඉතාමත් වගකීමක් සහිතව පරීක්ෂා කරලා දෙන්න සූදානම්. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් හම්බෙනකල් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තව කෙනෙකුට දැනගන්න ෂෙයා කරලා සහයෝගයක් දෙන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ජයෙන් ජයම වේවා.